හරි good morning everyone. මේ වීඩියෝ හවස දාලා හවස අප්ලෝඩ් කරනොත් good evening everyone. අද අපි කතා කරන්න යන්නේ පොඩ්ඩක් ස්ටෝරි ටොපික් එකක් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් ගැන. මම ගොඩක් වෙලාවට ICT වල ක්ලාසිකල් concepts තමයි use කරන්නේ. but කීප දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා මම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් use කරන්නේ කොහොමද? සහ ඒවා මම ඒකට use කරන ඉන්ඩිකේටර් මොකක්ද කියලා. මම සාමාන්‍යයෙන් ගොඩක් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් use කරන්නේ නැහැ. but සාමාන්‍ය use කරන විදියක් තියෙනවා. මම ක්ලාසිකල් ICT ටීච් කරන විදිය නෙමෙයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් use කරන්නේ. ඒක අපි ගොඩක් වෙලාවට මම මේ channel එකේ කතා කරලා තියෙන්නේ ක්ලාසික් concepts. අද පොඩ්ඩක් විතර ඩීප් ලුක් එකක් බලමු අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස්. හරි එතකොට මේක මේ මම use කරන විදිහ විතරයි. මේ ඔයාලට මොකක් වෙන විදියක් use කරනවා නම් හෝ ක්ලාසිකල් ICT ට්‍රේඩ් කරනවා නම් මේවා use කරන්න යන්න එපා. මොකද මේ කියන කිසි දෙයක් මගේ financial advices නෙමෙයි. සහ දෙවෙනි එක තමයි මේ මට hate කරන්න එපා. ඔයාලා මෙයා මෙහෙම ගෙන්වා අරයා මෙහෙම ගෙන්වා කියලා. මේක මම මට හදාගත්ත විදියක් විතරයි. හරිද? එතකොට මම මේකේ කෙලින්ම කියන්නේ නැහැ මේ මෙන්න මෙහෙම use කරන්න කියලා. පොඩ්ඩක් අපි deep dive දීලා බලමු කොහොමද මේ concept එක build කරලා තියෙන්නේ සහ මෙතන තියෙන logic එක මොකක්ද කියලා. එතකොට standard deviations කියන්නේ statistical measurement එකක් volatility එකේ. හරිද? ඒ කියන්නේ volatility එක අපි දන්නවා market එකකදී ඒකේ volatility එකක් තියෙනවා. එතකොට ඒ volatility එකේ statistical measurement එකක් තමයි standard deviations කියලා අපි use කරන්නේ. හරි. එතකොට ඔයාලම පෙන්නන්න. ඒ කියන්නේ යම් කිසි time එක ටිකක් අපි explain කරොත් යම් කිසි time frame එකක් අපි ගන්නවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 60ක time frame එකක් ගත්තොත් ඒ විනාඩි 60කට අදාළ volatility එකක් තියෙනවා market එකේ. අන්න ඒක අපිට measurement එකක්. ඒ කියන්නේ අපිට mathematical formulas use කරලා නැත්නම් R sequence use කරලා අපිට පුළුවන් ඒක break down කරන්න volatility එක statistical data එකක්. එතකොට ඒක අරගෙන තමයි අපි මේ measurements හදාගන්නේ standard deviations වලට. මම ගොඩක් දැකලා තියෙනවා අවසාන කියන්නේ manipulation ICT classic ICT use කරන සාමාන්‍යයෙන් manipulation leg එකට තමයි standard deviation use කරනවා 2 2.5 3 3.5 සහ ඊට එහා level use කරලා දැකලා තියෙනවා මම marketing වලට use කරලා කට්ටිය. එතකොට මම දකින විදිහට සාමාන්‍යයෙන් Fibonacci use කරලා standard deviations ගන්න එක ඇත්තට සාර්ථක විදිහක් නෙමෙයි. වැඩ කරනවා definitely but ඒක මගේ logically නෑ. ඒ කියන්නේ ඔයාලට බෑ. ඒ කියන්නේ manipulation leg එකක් තිබ්බා කියලා. ඒ කියන්නේ අපේ market එකේ structural shift එකක් තිබ්බයි කියලා ඔයාලට ඒකට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් වලින් මෙෂර්මන්ට් ගන්න බෑ. ඒක ලොජිකල් නැහැ. හරිද? ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ට්‍රේඩ් කරලා ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස් ඉන්නවා. ඒකේ සයිකොලොජි සහ රිස්ක් මැනේජ්මන්ට් තමයි වැදගත්. මේ ඒක නවා යූස් කරන කන්සෙප්ට් එක සහ ඒක යූස් කරන විදිය එහෙම ෆෝටෝ දාලා වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් වලට ආවම සාමාන්‍යයෙන් අපි කරනවා යම් කිසි ටයිම් ෆ්‍රේම් එකක් අරගෙන ඒකේ මීන් ප්‍රයිස් එක. මීන් කියන්නේ මධ්‍යන්නය. එතකොට මේ මීන් ප්‍රයිස් එකෙන් කොච්චර ප්‍රයිස් එක ඩීවියේට් වෙනවද නැද්ද කියන එක තමයි අපි මේ කියන්නේ ඩීවියේට් වෙනවද කොච්චර මූව් වෙනවද කියන එක තමයි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් යූස් කරලා බලන්න. අපිට ඕක මැනුවලි කරන්න පුළුවන්. ඔයාලා ට්‍රේඩින් වීව් එකට ගිහිල්ලා මෙන්න මේ මූවිං ඇවරේජ් සිම්පල් ඉන්ඩිකේටර් එක යූස් කරලා මේක length එක මම 60කට දාගත්තොත් ඔයාලා පේනවා මේකෙන්නේ ඇවරේජ් ප්‍රයිස් එක. මේ ඇවරේජ් ලයින් එකෙන් ඔයාලා පේනවා. ඒතකොට මෙන්න මේ කැන්ඩල් 60කට තියෙන ඇවරේජ් ලයින් එකෙන් ප්‍රයිස් එක කොච්චර ඩීවියේට් වෙලා තියෙනවද නැත්නම් කොච්චර එකෙන් එහාට මූව් වෙලා තියෙනවද කියලා ඔයාලා මෙන්න මේ ලෙවල්ස් වලින් මේ යන මේ ලෙවල් එකෙන් බලන්න පුළුවන්. මෙන්න මේ සිස්ටම් එකම තමයි අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් කියලා කරන්න ගන්නේ. හරි මේක වෙනකොට අපි වොලටිලිටි එක පාවිච්චි කරනවා. සහ ඒකට ස්ටැටිස්ටිකල් data මේ යූස් කරනවා අපේ ෆෝමියුලාස් හදාගන්න. ඒක තමයි අපි මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් ලෙවල් වලට මෙෂර්මන්ට්ස් ගද්දි යූස් කරන විදිය. ඒ කියන්නේ මම යූස් කරන විදිය. හරිද? එතකොට දැන් ඔයාලා දැනගන්න ඕනේ තමයි මෙන්න මේ ප්‍රයිස් එක මෙන්න මේ මීන් ලෙවල් එකට වඩා ගොඩක් එහෙනම් මේ තියෙන මූවිං ඇවරේජ් ලයින් එක. ඔයා හිතන්න මේකේ මීන් ලෙවල් එක තියෙනවා කියලා. එතකොට මේ මීන් ලෙවල් එකට වඩා ගොඩක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා මෙහාට. ඒ කියන්නේ ඩීවියේෂන් එකේ වැඩි වෙනවා. එතකොට ගොඩක් අඩුයි නම් ඩීවියේට් වෙලා තියෙනවා කියන්නේ මාකට් එකේ ප්‍රයිස් එක කියන්නේ ඇවරේජ් මාකට් යන කරන්ට් ප්‍රයිස් එක මීන් එකට ගොඩක් ළඟින් යන්නේ. ඒ කියන්නේ ඩීවියේෂන් එක ඒ කියන්නේ ඔයාගේ data set එකේ ඔයාලට සම් එකෙන්නේ අඩු වගේ. ඒතර මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් කියන එකට තියෙන සිංහල තේරුම තමයි මේ සම්මත අපගමනය. මේ සම්මත අපගමනය එන්නේ විචලතාවයේ වර්ගමූලය විදිහට. ඔයාලා මැච් කරලා තියෙනවා නම් දන්නවා ඇති. මම ඔයාලට ඒක සමීකරණෙත් පෙන්නන්න. මේ සමීකරණය පොඩ්ඩක් කියොත් මේ තියෙන්නේ ඔයාලට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් වලදී මම මේ සමීකරණය. එතකොට මෙතන අපි මේ සමීකරණය පොඩ්ඩක් බ්‍රේක් ඩවුන් කරොත් මේක ඇත්තට අමාරු සමීකරණයක් නෙමෙයි. මේක පොඩ්ඩක් බ්‍රේක් ඩවුන් කරොත් මේ තියෙන මීන් එක. එතකොට මේ තියෙන කරන්ට් ප්‍රයිස් එක. එතකොට මේ n අකුරෙන් කියන්නේ ඔයාගේ ෆෝමියුලා එකේ තියෙන ෆෝමියුලා එකේ තියෙන periods ගන්න. හරිද? එතකොට අපි කරන්න ඕනේ මේක මේ කියන්නේ මේ සම් ලකුණ තියෙන්නේ. එතකොට මෙන්න මේකේ මේ ප්‍රයිස් මේ ෆෝමියුලා එක හදලා තියෙන්නේ. ඔයාගේ කරන්ට් ප්‍රයිස් එකෙන් ඔයාගේ මීන් ප්‍රයිස් එක. කියන්නේ මධ්‍යන්නගේ අඩු කරලා ඒකේ සම් එක ඒක සම් එක අරගෙන සම් එක කියන්නේ මේ සම් එක කියන්නේ ප්‍රයිසස් වල එකතු ගන්නවා. මේ කියන්නේ දැන් ඔයා සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක් ගද්දි කියන්නේ මේ ස්ටැටිස්ටිකල් විදිහට ෆෝමියුලා එකක් හදද්දි ඔයා මේකට data ගොඩක් ගන්නවා. හරි data අපි ස්ටැටිස්ටිකල් data use කරන්නේ. ඒතකොට data ගොඩක් මේ පාවිච්චි කරලා තමයි මේ ෆෝමියුලා එක හදන්නේ. එතකොට මෙතන ඔයාලට මේ එකින් එක data අරගෙන ඒ හැම එකේම කරන්ට් ප්‍රයිස් එකෙන් ඒකේ මීන් ප්‍රයිස් එක අඩු කරනවා. සහ ඒක වර්ග කරනවා. මේ වර්ග වල ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. ඒක තමයි මෙන්න මෙතන උඩ කොටසෙන් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒක periods ගානේ ඔයා බෙදන්න. හරි. එතකොට ඔයාලට එනවා මේකේ විචලතාවය. ඒ කියන්නේ මෙන්න මේ විචලතාවය කියන්නේ මෙන්න මේකේ වර්ගය. හරි. ඒක වර්ග මූලය ගද්දි තමයි ඔයාලට මෙන්න මේ සිග්මා. එහෙමත් නැත්නම් සම්මත අපගමනේ අපි නැත්නම් කියන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන එක අපිට මෙෂර් කරලා එන්න. හරි. අපි මේකට ස්ටැටිස්ටිකල් data පාවිච්චි කරන්නේ අපේ accuracy එක වැඩි කරගන්න. මොකද අපි සාමාන්‍ය මාකට් එකේ probability එකත් එක්ක වැඩ කරන්නේ. එතකොට අපිට තියෙන්න ඕනේ probabilistic interpretation එකක් කියලා කියනවා. එහෙම නැත්නම් ඔකට සිංහලෙන් කියන සම්භාවිතාවයෙන් අපිට අර්ථකථනයක් තියෙන්න ඕනේ. මේක මෙන්න මෙහෙම data set එකක් තියෙනවා. මේක වැඩ කරනවා කියන්නේ. එතකොට මෙන්න මේ ෆෝමියුලා එකට අදාළව මම ඔයාලට chart එකක් පෙන්නන්නම්. ඔයාලා මේ ෆෝමියුලා එකට ඔය අපි කතා කරලා ෆෝමියුලා එකට අදාළ chart එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන සාමාන්‍යයෙන් normal distribution curve එකට අදාළ. normal distribution එකකට අදාළ එදා දවසේ delete නැති දවසක් නම් market price එක expansion වෙන්න නැති දවසක් නම් සාමාන්‍ය classic day එකකට නම් ඒකේ තියෙන normal distribution ඒක ඔයාලා පේනවා. මෙන්න මේ මැද තියෙන mean එක. එතකොට මෙන්න මේ තියෙන percentage wisely අපි කොච්චර මේ standard deviation සම්මත අපගමනේ කොච්චර deviate වෙනවා කියලා මෙන්න මේ prices වල යන්නේ. එතකොට මේ තියෙන sigma -1 2 3 කියලා තියෙනවා මෙතන. එතකොට මේක මෙතනින් එහාටත් පාඩ use කරන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි -3 වලින් sigma -3 වලින් නැත්නම් sigma +3 වලින් අපි මේක නවත්තන්නේ
මොකද එහෙම වුණොත් ඒ කියන්නේ මෙන්න මේ -4 +3 එක level එක කඩාගෙන price එක ගියොත් එදා දවසේ price එක ගොඩක් වෙලාවට delete වෙන්න පුළුවන්. එහෙම නැත්නම් expansion කියන්නේ highly expansion වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය classical day හිතදී normal distribution එක තමයි run වෙන්නේ. ඔයාලගේ manipulate වුණාට පස්සේ manipulation එකට පස්සේ එතකොට මෙන්න මේ levels ගොඩක් වෙලාවට accurately වැඩ කරනවා. මම ඔයාලට මේකේ හදපු band එකේ සහ ඒකට අපි pivot numbers වලින් align කරලා pivot numbers වල structural විදියට හදාගත්ත indicator එකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න අපි බලමු මේක use කරන්නේ කොහොමද කියලා. හරි එතකොට මම මේ chart එක රැඩ් කරලා තියෙන්නේ අපේ standard deviations band කියන band වෙන indicator එක. එතකොට මේකේ අපි look back range එක සාමාන්‍ය period 20 කට තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ රෙන් වලගේ සාමාන්‍ය 20 ෙන් තමයි අපි මේක බෙදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ period 20 ට අදාළව එතකොට ඔයාලා මෙන්න මේ තියෙන්නේ sigma -3 කියන level එක. මම මේකේ අනිත් levels off කරලා තියෙන්නේ. ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. අපිට upper lower සහ middle levels තියෙනවා. එතකොට අපි මෙන්න මේ මැදින් යන්නේ mean එක. එහෙම නැත්නම් average අගය. මේක ඔයාලට moving average එක පාවිච්චි කරලා use කරන්න පුළුවන්. එතකොට මේක තමයි market එකේ සාමාන්‍ය දැන් තියෙන look back range එක 20 තියෙද්දි market එක volatility එකත් එක්ක statistical data වල පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් standard deviate කොච්චර deviate වෙනවද කියලා හදා ගන්න පුළුවන් band එක. හරිද? එතකොට මෙන්න මේකේ ඔයාලට පුළුවන් මෙන්න මේ levels වලට price එක ආවම ඔයාලට predict කරන්න පුළුවන් market එක කොච්චර දුරට මේක deviate වෙනවද, එතකොට මොන වගේ තැන් වලින් reverse වෙනවද කියලා ඔයාලට predictions ගන්න පුළුවන්. ඒකට මේක අපිට trading වලට use කරන්න බෑ. මේක මම ඔයාලට අර visually පෙන්වන්න විතරයි ගත්තේ. දැන් මේක use කරන්න අමාරුයි rate කරද්දි. ඒත් අපිට මේක trading වල use කරනවා කියන්නේ මේ standard deviation trading වල use කරනවා නම් අපිට ඊට වඩා standard විදිහක් ඕනේ. ඒකට ඔයාලා දැකලා ඇති pivot points තියෙනවා අපිට. ඒතර pivot points වල තියෙන structure එකට අදාළව අපිට මෙතන lines ටික තිබ්බනම් එදා දවස් standard deviation එක කියන ඔයාලා pip එක දාද්දිත් එන්නේ lines ටිකක්. අන්න ඒ වගේ scale ටිකක් තිබ්බනම් ඒක අපිට ගොඩක් ලේසි වෙනවා. ඒතර අපිට මේකම පුළුවන් අර pivot point structure එක විදිහට හදාගන්න. ඒතර මම එහෙමත් code කරලා තියෙන indicator එකක් තියෙනවා. මේ indicators ඔයාලට code කරනවා නම් හරිම ලේසි. මේ indicators ඔයාලා code කරනවා නම් හරිම ලේසි. මෙන්න මෙතන ඔයාලා තියෙනවා Python script එක. මේක Python තමයි සාමාන්‍ය trading view එකේ Python script කියන්නේ trading view එකේ view එක run වෙන language එක. ඒතර මේක Python වලට ගොඩක් මේ similar language එකක්. මේක හරි ලේසි language එකක්. ඔයාලා සාමාන්‍යයෙන් පොඩි resource එකක් මත කියවලා මේක ඉගෙන ගන්න පුළුවන්. try එකක් දෙන්න. මේ තියෙන්නේ මේ මම ඇඩ් කරලා තියෙන්නේ ඔයාලා මේ තියෙන මෙන්න මේ levels ටික තියෙන්නේ standard deviations වල අපි හදාගත්ත pivot numbers වල structure වල හදාගත්ත statistical data එක හදලා තියෙන standard deviations වල තියෙන measurement අරන් තියෙන indicator එක මේකත් අර formula එක තමයි use කරලා තියෙන්නේ අර තියෙන band වෙනුවට lines ටිකක් විතරයි use කරලා තියෙන්නේ එකම measurements එකම scales හරිද එතකොට මෙතනින් තමයි කියන්නේ මේ තියෙන daily open එක ඔයාලා මේක daily open එක විදිහට ගන්න ඒ කියන්නේ මම මෙතන අරන් තියෙන level එක ගන්න පුළුවන් මේ තියෙන sorry මේ තියෙන daily එකම ස්කේල් එක තමයි. එතකොට මේක use කරනකොට මේ තියෙන්නේ ඔයාලා වෙන මම මේ දාලා තියෙන 4 hour වලට අදාළ standard deviations මොකද මම ස්කැල්ප් කරන්නේ මාකට් එක ගොඩක් වෙලාවට මම high time frame වල simulate කරනවා. ඒවට වඩා simulate කරනවා නම් මේක ඊට වඩා හොඳට accurate විදිහට use කරන්න පුළුවන්. එතකොට මේ තියෙන අවසාන 4 hour candle එක open වෙච්ච range එක. එතකොට ඔයාලා පේනවා මෙන්න මේ මෙතනින් තමයි 4 hour candle open වෙන්නේ. එතකොට sigma -1 කියන level එකට මෙයා මාකට් එක tap කරලා තියෙනවා. tap කරලා මෙතනින් structural shift එකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ මෙතනින් trade frame කරන්න ඊළඟ premium bands එක. එතකොට premium band එකට price එක ගිහිල්ලා තියෙනවා මෙන්න මෙතනදී. tap කරලා තියෙනවා premium band එක. ඒ premium band එකට අක්කාට පස්සේ ඔයාලා මෙන්න මෙතනදී ආපහු structural shift එකක් දීලා තියෙනවා. ඔයාලට එතකොට තව trade frame ගන්න පුළුවන්. ඔයාගේ discount band එකක් හෝ නැත්නම් ඔයාලා take profit මෙන්න මේ mean level එකේ. මෙන්න මේ mean level එකේ නැත්නම් average එදා දවස් volatility එකට අදාළ average level එකෙන් ගන්න පුළුවන්. ඒක මම use කරපු ඒ කියන්නේ මම test කරපු simple strategy එකක්. ඔයාලා මේක මේ විදිහට use කරන්න ඕනේ නැහැ. ඔයාලගේ තියෙන data එකත් එක්ක ඔයාලගේ use කරන strategies එක මේක මේ use කරන්න පුළුවන්. මේක just a indicator. ඒ කියන්නේ මේකෙන් ඔයාලට බෑ price එක සම්පූර්ණයෙන් move වෙන එක කොහොමද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි කවුරුත් නැහැ. කියන්නේ ඔයාලා මොකක් හරි profitable strategy එකක් හදාගන්න මේක. හරිද? ඒ කියන්නේ price එක මේ කියන්නේ මේ levels වල වැදුණු ගමන් buy sell කරන්න එහෙම යන්නේ නැහැ. දැන් මම මේ කිව්වේ මම හදාගත්ත එක විදියක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් deviate වෙන ගත්තාම price එක මුලින්ම lower හෝ upper band එකේ වැදුනහම ඒ band එකේ වැදලා මම බලන structural shift එකක් දෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් දැන් මේක නම් discount වලට ගිහලා sigma -1 වලින් එක වැදලා තියෙන්නේ. එතකොට මේ manipulation එකට ආව structural shift එක මෙතනින් හම්බුනහම මම මේක premium band වලට එනකම් trade කරනවා. ඒක මම ඉස්සර හදාගත්ත strategy එකක්. මේක දැන් මම use කරන standard deviation බලන්න විතරයි. මම කියන්නේ දැන් ඔයාලා මේ වගේ එකක් use කරනවා නම් ඔයාලට කරන්න පුළුවන් වැඩ. එහෙම නැත්නම් ඊට පස්සේ ඔයාලට premium bands වලට ගියාම premium band එකේ market එකක් වුණා. ඊට පස්සේ structural shift එකක් බලලා ආයෙ discount prices එකක් ඕ නැත්නම් ඔයාලා මෙතන තියෙනවා අපව mean level එක support කරලා price එක අපව reverse කරලා දිනවා. ඔයාලා market එකේ structure එක ගැන අවධානයෙන් ඉන්නවා නම් international trade කරනවා නම් ICT ඔයාලා මේවා ඉතර අමාරු දේවල් නෙමෙයි. අපි තව example එකක් බලමු. හරි එතකොට අපි ඔන්නාව gold එකට gold එක දැන් අවසාන දැන් තමයි කොහොම range එක open වෙලා තියෙන්නේ. එතකොට මෙතනත් price එක open වෙලා තියෙන්නේ මෙන්න මේ level එකෙන්. එතකොට mean price එකෙන්. එතකොට මෙන්න මේ level එකෙන් price එක open වුණාට පස්සේ මේක market එක premium band වලින් open වෙලා තියෙන්නේ. කියන්නේ premium sigma +1 කියන level එකෙන්. මේ sigma +1 කියන level එකෙන් open වෙලා mean එකට price එක අරන් ගිහලා mean එක react කරලා price එක maximum sigma +3 කියන level එකට අරන් ගිහලා තියෙනවා. ඒ වෙලට tap කරලා එතනින් high discount එකක් ඔයාලා මෙතන structural shift එකක් දුන්නාට පස්සේ නැත්නම් මෙතන low time frame ගිහලා බලන්න පුළුවන්. මට දැන් මේ කියන්න බෑ second start වලට යන්න වෙනවා. low time frame ගිහලා high discount band එකෙන් trade කරන්න පුළුවන්. ඊට පස්සේ discount band එකේ price එක tap කරනාට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් structural shift එකක් බලලා මෙන්න මෙහෙම ආයෙ premium band වල trade කරන්න. ඊට පස්සේ මෙතනින් එන range එක ආයෙ වෙන එකක්. එතකොට ඔයාලා මෙතනින් එනාට පස්සේ මේ range එකට අදාළ standard deviation තමයි මේක. එතකොට මෙතනට ආයෙ වෙන ඒවා තමයි generate වෙන්නේ. මේකට වගේ කියන්නේ. මේකට responsible කරන්න. හරි. මෙහෙම තමයි මේක use කරන්නේ. එතකොට ඔයාලට මේක ගොඩක් accurate විදිහට use කරලා බලන්න පුළුවන්. මම මේ කියපු දේවල් වල තියන්න. නැත්නම් ඔයාලා සරලව ICT normal standard deviation use කරන විදිහට use කරන්න පුළුවන්. එහෙම අර structural shift එක දුන්නාට පස්සේ කියන්නේ සාමාන්‍ය සෙල් කර්ව් එකක් ඉවර වෙලා turn සුත් කරලා මෙන්න මෙහෙම structural MSSI market එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේ level එකට මොනවා standard deviations apply කරන්න. STDV මොනවා apply කරලා මෙන්න මේ 2.5 කියන level එකට අදාළ මේ හරිය තියෙන liquidity එකක් අරගෙන තමයි market එක ගොඩක් වෙලාවට reversal එකක් ගන්න කියලා ICT කියලා තියෙනවා. මේක අපේ concept එකත් same concept එක but අපි same concept එක but අපි statistical data සහ මේකේ logical පැත්ත ගැන හිතලා තමයි මේක හදලා තියෙන්නේ. So that's up to the video today. Hope you guys enjoyed it.
and get some knowledge, and we will meet later.